මගේ ළඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරුමල් කැකුළුනෙලා තුරුලට ගන්න සිතා නිදි නැති කඳුළු Hello guys, welcome back to my YouTube channel. I hope you're all feeling happy and sparkling today. ඉතින් ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් උපේජා ඔයාවත් මගේ channel එකට ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් ඔන්න අද මට ස්කූල් එකට යන්න තියෙනවා. ඉතින් එහෙනම් මාත් එක්ක යන්න ලෑස්ති වෙමු. ඉතින් අද දවසේ වෙන්නේ මොකද්ද කියලා කියන කලින් එන්නකො මගෙත් එක්ක පොඩි වැඩක් කරන්න. ඉතින් මෙන්න මේ nail set එක මම ගෙන්න ගත්තේ Shein එකෙන්. මේක ගෙන්න ගත්තේ මොකද කිව්වොත් මට ඇත්තටම ආසි හිතුණා nail set එකක් දාලා බලන්න. ඉතින් මේ first time තමයි මම මේ press on nails දාන්නේ. මම ඉතින් වීඩියෝ එකක් එහෙම බලලා මේක කරන විදිහ චුට්ටක් බලාගත්තා. චුට්ටක් වෙලා ගියා. හැබැයි අත හුරු වෙන්න කොහොම හරි මෙන්න මේ විදිහට මම කරගත්තා. මේකේ result එකට ඇත්තටම මම මාර කැමතියි. ඉතින් කියන්න බැරි වුණානේ. මං අද දවසේ අඳින අඳුමට ගැලපෙන තමයි මේ press on nails අරගත්තේ. දැන් එහෙනම් ඉතින් ස්කූල් එකට යන්න මේ ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැන් මේ පෙන්නන earrings දෙකයි, bracelets දෙකයි, necklace එකයි තමයි මම අද මගේ outfit එකට match වෙන දාගෙන යන්නේ. ඒකලා ඉතින් චූටිවට මේකප් එකකුත් දාගමු. මේකප් කිව්වට ඉතින් ෆවුන්ඩේෂන් එක දාලා අයි ෂැඩෝ චුට්ටක් ගාලා ලිප්ස්ටික් ගාගත්තා එච්චරයි. ලිප්ස්ටික් ගන්න කලින් ලිප් ලයින් එකත් ඇඳගත්තා මම. මේ ලිප්ස්ටික් එක තමයි ඉතින් මේ දවස් ටිකේම කොහේ හරි යනකොට ගෑවෙම. ඉතින් මට කියන්න අමතක වුණානේ මේ උදේ පාන්දර නෑ වෙයි කියලා මම. ඉතින් ඔන්න මම first time මගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරන් තමයි යන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක ආවේ. මේ තියෙන්නේ ඉතින් මගේ shoes දෙක. මං grade 2 වලදී විතර heels දාලා වැටිලා මේ ඊට පස්සේ මේ පළවෙනි පාර තමයි heels දාපු. දවස් ඉවර වෙනකොට ඉතින් කකුල් දෙකට නම් හොඳ ගණන්. කොහොම හරි ඉතින් මේ දැන් මං ස්කූල් එකට යන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් ස්කූල් ගිහින් එන ගමන් මං අම්මත් එක්ක ටවුන් එකට ගිහිල්ලා මෙන්න මේ පොත් ටිකත් අරගත්තා. මේවා නම් උඩට ෆික්ෂන්. ඉතින් මං අරගත්ත පොත් තුනේ නම් Sleep Like Death, Afterglow, Four Sisters. මේ තියෙන ඉතින් මගේ TBR එකට එකතු වුණ ඒ පොත් තුන. කියවලා බලලා මං ඔයාලට කියන්නම් හොඳයිද නැද්ද කියලා. දැන් එහෙනම් මේ යන්නේ අලුත් ලස්සන වැඩක් කරන්න. ඉතින් ඊට කලින් කියන්නම්කෝ මේ පොතත් මම අරගත්ත Shein එකෙන්. ඒකේ link එකත් මම description එකෙන් දාලා තියන්නම්. nail set එකත් දාන්න හොඳ. ඉතින් මං ආසම hobbies වලින් එකක් තමයි පොත් කියවන එක කියන්නේ. ඒ වගේම තමයි videos වලින් මං දැක්ක හුඟක් අය reading journals හදනවා. ඉතින් මේ දවස්වල O levels එහෙම ඉවර වෙලා ගෙදර තනියම ඔහේ ඉන්න වෙලාවේ මං හිතුවා reading journal එකක් හදනවා කියලා මාත්. ඉතින් මගේ reading journal එකේ cover page එක එහෙම තමයි අද හදන්න යන්නේ. මේ highlighter set එක තියෙන්නේ ඒකත් මම ගත්තේ Shein එකෙන් හරි Temu එකෙන් හරි මට හරියටම මතක නෑ. ඒකේ link එකත් මට හොයාගන්න පුළුවන් වුණොත් මම description එකෙන් දාන්න. ඉතින් මේ reading journal එකේ cover page එක හදන්න ideas මම Pinterest එකේ කලින් බලලා තිබුණේ. ඉතින් ඒ එකක් විදිහට තමයි මම මේක හදන්න යන්නේ.
ඉතින් මේ අහන්නකෝ නිකම්ම රීඩින් ජර්නල් එක ඔහේ කරගෙන යනවට වඩා මං හිතුවා මගේ රීඩින් ජර්නල් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මං හිතුවා රීඩින් ජර්නල් ෂෝට් සීරීස් එකක් අරන් එන්න. ඒක හොඳයි වගේ නම් ඉතින් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට්ස් උත් බලලා මම වීඩියෝ සීරීස් එකක් කරන්න පටන් ගන්නම්. මම මේක ලියන්න ගත්ත ඉංක් පෙන් එකක් නේ. ඉතින් මේ ඩොට් ටික තියලා ඉවර වෙනකොට අර යටින් වෙලා තිබුණ එක හොඳටම බෝධ වෙලා තිබ්බත් වැදිලා. ඒක නිසා ඉතින් මම එතෙන් ටෙස්ට් ටික එකක් අලවලා අර start and end යටින් ලියන්න හිතුවා. ඉතින් මේ ස්ටිකර්ස් ටික ඉස්සුවේ අපේ නංගිගෙන් හොඳේ. ඉස්සුවා කියන්නත් බෑ. ඉතින් මම නංගිට පස්සේ කිව්වා එයා ස්කූල් ගිහින් හිටියේ. ඉතින් එයා ආවට පස්සේ මම නංගිට කිව්වා මම මේක අරගත්තා කියලා. බලන්න ඉතින් මම නංගිට දීපු බර්ත්ඩේ ගිෆ්ට් මමමයි පාවිච්චි කරන්නේ. හරි ඉතින් මගේ monthly journal එකේ මම page එකක් හදුවානේ විස්තර ලියලා. ඒ කියන්නේ මේ journal එක මොකක් ගැනද ඒ වගේ විස්තර. ඉතින් මං හිතුවා reading journal එකේත් ඒ වගේ page එකක් හදුවොත් හොඳයි කියලා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ මේ page එක හදන්න. ලියන්නේ මොනවාද කියලා කියන්න ඕනේ නෑ ඉතින්. ඉතින් ඊළඟට මම හිතුවා මම මේ දවස්වල කියව ඉන්න පොතට page එක හදනවා කියලා දැන්. ඉතින් මම Pinterest එකට ගිහිල්ලා reading journal templates කියලා search කරා. මාර විදිහේ templates ගොඩක් ආවා. ඉතින් ඒ templates වලින් මම ආසේව දෙකක් තෝරගෙන ඒ දෙකේ තියෙන මට මගේ reading journal එකට දාන්න ඕන categories ටික මම ලියාගත්තා. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ ඒ templates දෙකෙන් එකක්. අනිත් එක නම් ඇත්තටම මට වීඩියෝ එකට පෙන්නන්න අමතක වුණා. දැන් ඉතින් මට ආස හිතන විදිහට ඕගනයිස් කරලා මේ කැටගරිස් ටික මගේ රීඩින් ජර්නල් එකට ලියා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්ටිකි නෝට්ස් එකත් මම ගත්ත ෂීන් එකෙන්. ෂීන් එකම අපේ ගෙදර වගේ සීන් එකක් තියෙන්නේ ගණන් ගන්න එපා හොඳේ. ඉතින් මම මේ ෂීන් එකෙන් තෙමු එකෙන් කියලා කියන ඔක්කොගේම ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. අර highlight set එකේ නම් link එක මට ෂුවර් නෑ තියද කියලා. මොකද මම ඒක අරගෙන ගොඩක් කල් වෙනවා. ඉතින් හොයාගන්න පුළුවන් link ටික මම දාන්නම්. මෙන්න මේකට නම් කියන නම ඇත්තටම දන්නේ නැහැ. කොහොම හරි මේක ගත තෙමු එකෙන් කල්ප ගානකට කලින්. ඔන්න ඉතින් final result එක. ඉතින් ඔය pages දෙකක් හිස් තියනානේ. ඒකලත් පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ. ඒක ඉස්සරහ vlog එකකින් මම share කරගන්නම් ඔයාලත් එක්ක. පොත් ගෙනල්ලා විතරක් හරියන්නේ නැහනේ කියවන්නත් එපැයි. ඉතින් අරගත්තු පොත් දෙකෙන් මේක තමයි මගේ ගොඩක් මාස් එක. ඒක නිසා මම ඒකෙම පටන් ගන්නවා කියලා හිතුවා. මේක කියවන්න පටන් ගත්තා. මම මේ දවස්වල තව පොතක් කියව ඉන්නේ. ඉතින් බලමුකෝ ඒකද මුලින් ඉවර වෙන්නේ කියලා. ඉතින් අහන්නකො මේ වීඩියෝ එකේ මම වැඩි මූණ පෙන්නුවේ නැහනේ. ඒකට හේතුව ඇත්තටම කිව්වොත් මේ දවස්වල UK වල තියෙන heat wave එක මූණ පෙන්වන්න තියා ජීවත් වෙලා ඉන්නේ පුදුම අමාරුවෙන් ප්‍රශ්න වැඩි. ඒක නිසා ඉතින් ඊළඟ වීඩියෝ එකේ මූණ පෙන්වන්නම් එතකන් ඉන්න.
හරි. ඉතින් එහෙනම් ඔන්න මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් දැන්ම ගිහින් subscribe කරන්න. එහෙනම් ආයෙමත් මේ මගේ ලස්සන වීඩියෝ එකක් කරන් මම ඉක්මනට එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Bye.